අයිබෝන් මම වෛද්‍ය මහේෂ් කුලසිංහ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය රිජ්වයාරය ළමා රෝහලේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිමි දරුවන්ට සුවිශේෂී වූ රෝගී තත්ත්වයක් පිළිබඳව පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂවල වෘෂණ කෝෂ අදාළ තැන නොතිබීම. එහෙම නැත්නම් වෘෂණ කෝෂ පල්ලෙහාට ඇවිල්ලා නොතිබීම. හෙවත් undescended testicle කියන තත්ත්වය ගැන. මේ තත්ත්වය හිතනට වැඩිය ඉතාම අපි සුලභව දකිනවා. 3% විතර පිරිමි දරුවන්ගේ ඉපදෙන පිරිමි දරුවන්ගේ දකින්න දෙයක් සහ දරුවා අඩු මාසෙන් ඉපදෙන්න මේක වැඩියෙන් දකින. ඒ කියන්නේ 30ක් විතර දැන් ප්‍රීමචුවර් නම් ළමයා සති 40න් 38න් ඉපදෙන්නේ නැතුව සති 32න් 30න් 28න් වගේ ඉපදෙන පිරිමි දරුවන් ඉන්නවා. ඒගොල්ලොන්ගේ සමහරවිට 30ක් විතර දකින්න පුළුවන්. ඒ කියන්නේ 3න් 1කට විතර කෝෂ පල්ලෙහාට ගිහිල්ලා නැහැ. අපි දැන් බලමු මොකද්ද මේකේ ගැටලුව කියලා. වෘෂණ කෝෂ දෙක ওই පල්ලෙහාට ඇවිල්ලා එළියේ තියෙන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත්. ඇඟෙන් එළියේ පිහිටන එක. දැන් මේවා හැදෙන්නේ බඩ ඇතුලේ. දැන් දරුවා අම්මගේ බඩ ඇතුලේ හැදෙන කාලේ දරුවාගේ බඩ ඇතුලේ තමයි මේ කෝෂ දෙක හැදෙන්නේ. ඊට පස්සේ ඕක ඉපදෙන්න කිට්ටු වෙන කාලේ වෙනකොට වෘෂණ කෝෂ දෙකට බහිනවා. නමුත් එක එක හෝමෝන් මේ ගැටලු එක එක ඇඟේ සිදුවන ගැටලු හින්දා සමහරලාට මේක බහින එක ප්‍රමාද වෙන්න පුළුවන්. නැත්නම් බහින්න නැතුව තියෙන්න පුළුවන්. කලාතුරකින් දෙපැත්තම බහින්නෙත් නැහැ. දැන් මේක හින්දා මොකද වෙන්නේ? ඉස්සෙල්ලා මේක දැනගන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේක උපතේදීම දකින්නවා. ඒ කියන්නේ දරුවව පරීක්ෂා කරලා මේ දෙන්නේ ගෙදර ගෙනියන්නේ. ඒ දෙනකොට ඉතින් පරීක්ෂා කරන වෛද්‍යවරයා ගොඩක් වෙලාවට මේක දකිනවා. කෝෂයක් නැහැ හරි දෙකම නැහැ හරි කියන එක දකින්න. එතකොට පිරිමි දරුවෙක්. එතකොට ඒ වෙලාවෙම අදාළ විශේෂඥ වෛද්‍යවරයාට ඒක යොමු කරලා එතකොට ඒ වෙලාවෙම අපි ගන්න ඕනේ පියවර ගන්නවා. නමුත් ඊටාම කලාතුරකින් මේක මිස් වෙන්න පුළුවන්. අපි එහෙම මිස් වෙනවා දැකලා තියෙනවා. ඒකට අම්මලත් තාත්තලත් ඒක දැනගෙන ඉන්න එක වැදගත්. මොකද ගෙදර ගිහලා නාවනකොට එහෙම දරුවව නැපි මාරු කරනකොට එහෙම හැට පේන්න තියෙනනේ කෝෂ දෙක අතට හවු වෙන්න දෙනවා. ඉතින් ඒක මේක නෑ වගේ කියලා හිතනවා නම් ඒ කියන්නේ දරුවව වෛද්‍යවරයෙකුට යොමු කරන එක ඊටාම වැදගත්. දැන් මේ කෝෂ දෙක එළියේ පිහිටලා තියෙන්නේ ඇයි මම කියවනේ මේක ක්‍රියාකාරීත්වයට වැදගත් කියලා. ඒකට හේතුව එළියේ උෂ්ණත්වය ඇඟ ඇතුලේ උෂ්ණත්වයට සෙන්ටිග්‍රේඩ් 2ක් විතර අඩුයි. ඒක ඊටාම වැදගත් මේ කෝෂවල ඉදිරි ක්‍රියාකාරීත්වය හෝමෝන් නිපදවීම සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊටාම වැදගත්. එතකොට ඒ දේ හරියට වෙන්නේ නැහැ මේ කෝෂේ පල්ලෙහාට ආවේ නැත්තම්. ඒ කියන්නේ දරුවාට අනාගතයේ දරුපල ලැබීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක එක. ඊළඟට කෝෂ පල්ලෙහාට එන්නේ නැතිකොට කෝෂ ක්‍රියාකාරීත්වය අඩපණ විතර නෙවෙයි කෝෂේ පසු කාලීනව පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් දැනගෙන ඉන්න එක. ඒක තමයි අනිත් ප්‍රධානම හේතුව. මේක මෙහෙම තියාගෙන ඉන්න නැති වෙන්නේ. ඌට අමතරව තව ගැටලුකාරී තත්ත්ව තියෙනවා. පල්ලෙහාට එන්නේ නැති කෝෂ ආශ්‍රිතව හර්නියා මතුවෙන්න පුළුවන්. හර්නියාකට අමතරව මෙහෙම පල්ලෙහාට බහින්නේ නැති කෝෂ පල්ලෙහාට එන කෝෂ වලට ට්‍රොමටයිස් වෙන්න පුළුවන් හැකියාවත් වැඩි. ඒක හැම හේතුවක් හින්දාම අපි කවදාවත් කෝෂයකට එහෙම දාලා නොවලසාන එක තියෙන්න දෙන්නේ නැහැ. දැන් මේ වගේ අවස්ථාවක අපි කොහොමද වැඩ කරන්නේ? අනිවාර්යෙන් මේ තත්ත්වය ළමා ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට මේක දරුවාගේ පීඩියාට්‍රිෂන් තමයි මේක දැනගන්නේ. ඔයගොල්ලෝ ගිහිල්ලා මේක ඕගොල්ලන්ගේ ගෙදර ගමේ වෛද්‍යවරයාට පෙන්නනවා වෙන්න පුළුවන්. ඒගොල්ලොත් අපිට යොමු කරනවා. අපිට ඇත්තටම පළවෙනි මාස 4 යොමු කරාම ඇති. මොකද මාස 4 වෙනකන් අපි බලගෙන සාමාන්‍යයෙන් මේක මේ පල්ලෙහාට එන්නේ නැති කෝෂ 70%ක 80%ක විතර වගේ පල්ලෙහාට එන්න බලනවා මාස 4 වගේ වෙනකොට. ඒ කියන්නේ කොහොමදත් මාස 4ක් යනකම් අපි මේවට කුත් කරන්නේ. බලන් ඉන්න එක තමයි කරන්නේ. නමුත් 4න් පස්සෙත් මේක ඇවිල්ලා නැත්තම් අපි දරුවා යොමු කරනවා ශල්‍ය කර්මයක් වෙත. මොකද ඊට පස්සේ ඉතුරු කාලෙදි පල්ලෙහාට එන හැකියාව ඉතාමත්ම අඩුයි. එතනින් එහාට ගොඩක් කාලයක් බලාගෙන ඉන්න හොඳත් නෑ. මොකද අර මම කලින් කියපු ගැටලු ටික නිසා ඒ වගේ ගැටලු ඇති වෙන්න ඉස්සෙල්ලා මේක අපි අදාළ ස්ථානයට ගෙනල්ලා එතන අපි වැඩේ කරලා ඉවරයක් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේ ඔපරේෂන් එක කරන්නේ මාස 6යි මාස 12යි අතර අවුරුද්ද කිට්ටු වගේ කාලයක කරනවා. ඒ සාමාන්‍යයෙන් අපි අවුරුද්දෙන් එහා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවුරුද්ද ඉස්සෙල්ලා කරන එක කෝෂයේ ක්‍රියාකාරීත්වයට හොඳයි. ඔපරේෂන් එක ගැන කතා කරොත් එහෙම දැන් ඔක ගොඩක් වෙලාවට ඔය කෝෂයේ බහුතරයක් ඔය පල්ලෙහාට එන කෝෂේ තියෙන්නේ ඉකිලි ආශ්‍රිතව. ඉන්ගුවනල් ටෙස්ටිකල් කියලා අපි කියනවා. එතකොට ඒක එක පියවරකින් ඉතින් ඔපරේෂන් එක කරලා ඉවරයක් කරලා දාලා අපි කරන්නේ ඉකිලි ආශ්‍රිතව කුඩා කැපුමක් කරලා එතන ඒ කෝෂය අපි අරගෙන පල්ලෙහාට ඒ කියන්නේ අදාළ කෝෂයට ගෙනල්ලා ඉවර වෙලා කෝෂයේ ඇතුලේ අපි පොඩ්ඩක් ඒකට මහමක් එකක් දානවා. ඒකයි උඩට යන්න බැරි වෙන්න. බොහොම සරලවම කියනවනේ ඒක තමයි ඔපරේෂන් එක. ඔපරේෂන් එක ආශ්‍රිතව සංකුලතා ගැන කතා කරොත් එහෙම රුධිර වහනය ඉතාමත්ම අඩුයි. අපි කවදාවත් මේ සම්බන්ධයෙන් රුධිර පාරවරණයක් කරන්න වෙලත් නැහැ. මේක පැසවීමේ හැකියාව 1%කටත් වැඩිය අඩුයි. අපි මේකට ඇන්ටිබයොටික් දෙන්නෙත් නැහැ මේ ඔපරේෂන් එකට. කැලලත් ඉතාම කුඩා කැලලක්. ළමයා ලොකු වෙද්දි කැලල පේන්නෙත් නැහැ. ලොකු ළමයෙක්ව පරීක්ෂා කරොත් මේ ළමයාට ඔපරේෂන් එක කළා නැද්ද කියලා හොයාගන්නත් බැරි තරම් කැලල මැකිලා යනවා ලොකු වෙලා යද්දි. ඒකින්ද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ගිබ්බයක් ඇති කර ඇති යුතු නැහැ. ඔපරේෂන් එකටම විශේෂිත වූ සංකුලතාවයක් ගැන කතා කරොත් පල්ලෙහාට ගෙන කෝෂයක් සමහර වෙලාවට කලාතුරකින් වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නේ පල්ලෙහාට ගෙන කෝෂේ ටික කාලයක් යද්දි පොඩි වෙලා නැති වෙලා යනවා. ඊටාම කලාතුරකින් දකින්න දෙයක්. නමුත් ඒක වෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම කියලා අපිට ඒක කරන්න දෙයක්වත් නැහැ. මොකද අපිට කරන්න තියෙන එක ඔපරේෂන් එක. ඉතින් ඒ ගැන අපි අම්මලව තාත්තලව දැනුවත් කරන ඔපරේෂන් එකේදී. හරි මේ අපි කතා කරේ ඉකිලි ආශ්‍රිතව තියෙන්න පුළුවන් කෝෂ ගැන. වැඩියම දකින්න දෙක. සමහර වෙලාවට එහෙම නැහැ. ඕක තියෙන බඩ ඇතුළෙමයි. ඒ කියන්නේ බඩෙන් එළියට ඇවිල්ලාම නැහැ. ඒවා බහුතරයක් අවස්ථාවලදී අපිට ලංකාවේ ඕක එක පියවරකින් පල්ලෙහාට ගන්න බෑ. එතකොට අපි කරන්නේ ඇත්තටම කැමරා දාලා ලැපරොස්කෝපිකලි තමයි ඔපරේෂන් එක කරන්නේ. ඇතුළට ගිහිල්ලා අපි ඕක පියවර දෙකකින් තමයි ඔපරේෂන් එක කරන්නේ. වැඩිය ගොඩක් ඒකේ අර තාක්ෂණික
ටෙක්නිකල් ඩීටේල්ස් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. නමුත් අර පළවෙනි පියවරේ ඔපරේෂන් එක කරලා දෙවෙනි පියවරේ කියන්නේ මාස 3ත් 6ත් අතර කාලයක තමන් කරන ඔපරේෂන් එක අනුව එක තීරණය වෙනවා. අයත් අතර කාලයක තමයි මේ කෝෂය අපි පල්ලෙහාට අරගෙන දෙවෙනි වැඩේ කරන්නේ. මොකද පළවෙනි පාරම එක පල්ලෙහාට ගන්න ගියොත් ගොඩක් වෙලාට මේ කෝෂය හරියන්නේ නැහැ. ඔපරේෂන් දෙකක් නමුත් ඉතාම සාර්ථකයි. ලෝකේ පුරාම කරන්නේ මේක තමයි. දිගු කාලීනව ඇතිවන ප්‍රශ්නේ ඔපරේෂන් එක. ඔපරේෂන් එක සීනති කරලා කරන්නේ සීනති කිරීම ගැන අනවශ්‍ය බයක් ඇති කරගත යුතු නැහැ. හෘද වස්තුවේ හරි පෙනහළු වල හරි මුකුත් එහෙම ලොකු ලෙඩක් නැති ළමයෙක්ට එහෙම අනවශ්‍ය බයක් ඇති කරගත යුතු නැහැ. දැන් සම්පූර්ණ නිර්වින්දනයේ ඉතාම කිසිම ගැටලුවක් නැති ගන්නටම ඇවිල්ලා දැන් ඇත්තටම. මේවා අපි ඩේ කේස් ඔපරේෂන් හැටියට ගොඩක් වෙලාට ස්පිරිතාල වල කරන්නේ. ඒ කියන්නේ අද ඔපරේෂන් කරලා ගොඩක් වෙලාට අදම ගෙදර යන්න පුළුවන්. එහෙම නැත්නම් රැ වුණොත් ඊළඟ දවසේ ගෙදර යවන දවස් ගණන් තියාගෙන ඉන්නේ නැහැ ස්පිරිතාලේ කවදාවත්. අපි කියපු දේ සරලව සංක්ෂිප්තව ගත්තොත් එහෙම පිරිමි දරුවන්ගේ උපදිනකොට කෝෂ දෙක හෝ එකක් පල්ලෙහා නැත්නම් අන්ඩිසෙන්ටඩ් ටෙස්ටිකල් කියන තත්ත්වය තියෙනවා නම් දරුවව ළමා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න ඕනේ පළවෙනි මාස 4 ඇතුළත. මොකද අපි මාස 4ක් යනකම් බලනවා 70ක 81ගේ පල්ලෙහාට එන්න පුළුවන් නිකම්ම. අපි කතා කරා මේක පල්ලෙහාට එීමේ වැදගත්කම මොකද? මේක මේ වෘෂණ කෝෂය ඒ සැක් එක ඇතුලේ තියෙන්න ඕනේ ඇයි කියන එක. ඒ තිබුණ නැත්නම් ඇති වෙන්න පුළුවන් ඊටාම භයානක ගැටලුකාරී තත්ත්ව ගැන. ඒකෙන් අනිවාර්යෙන් මාස 4න් පස්සෙත් මේක පල්ලෙහාට ඇවිල්ලා නැත්නම් ශල්‍ය වෛද්‍යවරයෙක් මේ ඔපරේෂන් එක සිදු කරනවා. සාමාන්‍යයෙන් ඔපරේෂන් එක කරන්නේ මාස 6යි අවුරුද්දයි ඇතුළත වගේ කාලෙක. ඔපරේෂන් එක ගැනත් අපි කතා කරා. අපි ඒක ගොඩක් සුලභව එහෙම එන්නේ නැතිව දකින්න ඉකිලි ආශ්‍රිතව කියලා කිව්වා. ඒවා අපි එක පියවරකින් කරන්න පුළුවන්. එහෙම නැති වෙලාවක බඩ ඇතුලේ වගේ නම් මේක තාම තියෙන්නේ පල්ලෙහාට ඇවිල්ලා නැත්නම් එතකොට ගොඩක් වෙලාවට පියවර දෙකකින් තමයි අපි ඔපරේෂන් එක කරන්නේ. අපි ඔපරේෂන් එකේ එන්න පුළුවන් සංකෘතතා ගැන කතා කරා. දිගු කාලීනව ඔපරේෂන් එකෙන් පස්සේ අපි දරුවව මාස 6න් විතර අපි ආයෙ ගෙනල්ලා බලනවා මේ කෝෂේ ක්‍රියාකාරීත්වය කෝෂේ සර්වයිව් වෙලාද තියෙන්නේ කෝෂ හොඳට තියෙනවද කියන එක. ඊටාම සාර්ථක ඔපරේෂන් එකක් 95කට 96කට වැඩි සාර්ථකත්වයක් තියෙන ඔපරේෂන් එකක්. ඒ නිසා අවධානයෙන් ඉඳලා ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා වහාම ළමා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න කියලා කියනවා. බොහොම ස්තුතියි.